සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. දැන් ශ්‍රී ලංකාවේ අලුත්ම තත්ත්වය තමයි ආයේ අල්ලස්සේ මරන් තිබ්බොත් ඉතින් බඩුම තමයි. ආයේ පෑනක්වත් දැන් අල්ලස් විදියට ගන්න විදියක් නැහැ. මේ ළඟදී ඊයේ පෙරේද පොඩි සිදුවීමක් වුණා. ඉඩම් නිලධාරියෙක් ගහක් කපන්න බලපත්‍ර දෙන්න බලපත්‍රය ලබා දෙනවට අල්ලස් විදියට අරන් ලක්ෂයක් කෙලින්ම යවුව අවුරුදු 20ක් හිරේ. අය දැන් නම් ඉතින් ලේසි වෙන්නේ නැහැ. දැන් ඉතින් ලේසි වෙන්නේ නැහැ මේ දැන් බලන්න පොලිසියකට එහෙම වැඩක් කරගන්න ගියාම පෑනක් ගේන්න කියන කාබන් කොල ගේන්න කියන ෆොටෝකොපි ගහගන්න කියන මොකක් හරි වැඩක් කියනවා. ඒ වගේ තමයි රජයේ හැම තැනම දූෂණයට ලක් වෙලා තින්නේ. ඒක කොච්චරද කියලා කියාගන්න බැරි තරම් දැන් දූෂණයට ලක් වෙලා ඉවරයි. මේ කවුද අල්ලස් එකට ආපු මහත්තයා නම් ඉතින් ආයේ ලේසි වෙන්නේ නැහැ. කෙලින්ම මේ නඩු තියනවා නම් දැම්ම තමයි ඇතුළට. ඊළඟට තව පොඩි සිදුවීමක් තියෙනව නේද මේ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට යනවා කියලා. මේ කේස් එකට මහින්ද මහත්තයා මේ මල්වතු මහානාය හාමුදුරුවන්ට කතා කරලා මේක මේ ෂේප් එකක් දාගන්න පොඩි මැච් එකක් ගහන්න බලල් තියෙන එක හරි ගිහිල්ලා නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. දැන් කලින් ආණ්ඩුව හිටියනම් කොහමද? ඕවා ඉතින් කිසිම කේස් එකක් නැහැ ආයේ කෙලින්ම ඉතින් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. කලින් මේ රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ ඔගේ නඩුව කැඳෙව්වනේ 2015 දී. යහපාලන කාලේ නඩුව කැඳෙව්වට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට යන්න වුණා මේ ශිරන්ති රාජපක්ෂගේ ගෙදරට කට උත්තරේ ගන්න. ඒ තරම් මේක දූෂණයට ලක් වෙලා තිබ්බේ. දැන් තමයි ඔන්න දැන් ආය පොඩ්ඩක් රට යථා තත්ත්වයටපත් වෙනවා කියලා පොඩ්ඩක් පේනවා. කවුද අපේ මහින්දානන්ද ඇමතුමා එහෙම කොහොමද ඉස්සර සද්දේ. ඒගොල්ලෝ ජීවිතේට හිතුවේ නෑ ඒගොල්ලන්ට මේ වගේ කේස් එකක් පත් වෙයි කියලා. ඒ තරම් ඉතින් ඒගොල්ලෝ මේකේ අරක් අරගෙන හිටියේ. ඉතින් ඒගොල්ලන්ට කරන්න බැරි දෙයක් නැති ගානට තමයි හිටියේ. කෙහෙලියට එහෙම ඉතින් ආය පවුලටම යන්න වෙනවා. අතුලට යන්න වෙනවා පවුල පිටින්ම යන්න වෙනවා. ඒක ආය නවත්තන්න බෑ දැන් අධිචෝදනා ගොනු කරලා ඉවරයි. විමල් වීරවංශ මේ ළඟදී චමුදුයි දත් එක්ක ඉන්ටර්වයුව එකක් තිබ්බනේ. දැන් ඒකෙදි කියනවනේ 40ක් යන්න ඉන්න කියන ඇතුළට. ඒක චමුදුයි දහන ඔවත් ඉන්නවද කියලා මාත් ඉන්නවා කියලා. මේගොල්ලෝ මේ 40ක් ලිස්ට් එකක් තියෙනකොට ওই ලිස්ට් එක නෙමෙයි දැන් මේගොල්ලෝ දන්නවනේ කවුද හොරගම් කරේ ඒ කාලේ උතන මැච් එක ගැහුවේ කවුද කියලා දන්නවනේ. ඒ 40ක් විතර ඇති ඉතින් ඒ කාලේ හොඳටම ඔක සෙල්ලම දාපු. දැන් ඒගොල්ලන්ට ඇතුළට යන්න වෙනවා කියලා එක දැන් විමල් වීරවංශම දන්නවා. දැන් මොකද විමල් කියන්නේ ආයේ JVP එකේ ඉඳපු සුපිරිම ඩයල් එකක් තමයි ඉස්සර. අද හිටියනම් සමහරට අගමැතිවත් වෙලා මේ සල්ලි තණ්හාවට ඉතින් ගියා කන්දවුර මාරු කරානේ. ඊට පස්සේ දැන් ඉතින් බඩුම තමයි ඉතින්. දැන් නම් ඉතින් ලේසි වෙන්නේ නැහැ. විමල් වීරවංශ දන්නවා පක්ෂයේ විනය කියන්නේ ආයේ විනය කියන එක උපරිමයටම හදාගෙන ආපු පක්ෂයක් තමයි ඉතින් JVP එක කියන්නේ. දැන් ඉස්සර උදේ නැගිට්ටාම බලන්න නිවුස් මොකක්ද දන්නවද මේ ඉස්සර උදේ නැගිට්ටාම බලන නිවුස් තමයි අද මොනවද ගෑස් නැද්ද අම්පට සිරි අද තෙල් නැහැ ඉවරයි තෙල් පොලි අද කරන්ට් එක කපනවා වතුර නැහැ මොනවා හරි ඒ වගේ පොයි විලේ මේක නවතීද කියලා බයින්න ඉන්නේ ඉස්සර නිවුස් එකක් බලද්දි දැන් කෙලින්ම නිවුස් එකක් බලද්දි ආයෙ ගහපේව සේරම ඇතුළට ගන්න ඒවා තමයි දැන් තියෙන්නේ නිවුස් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා රට හොඳ විදිහට යනවා කියලා තමයි පේන්නේ